ආයුබෝවන් හැමෝටම Beauty in the Best මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අද කතා කරන්න යන්නේ සැලුන් වලට ගිහිල්ලා ඔයා කැමති facial ඔයාලට දාන්න බෑ. මේ facial එකින් එක අපේ සමට සුදුසු facial විය යුතුයි. ඒ වගේම තමයි ඔයා දාන facial එක ඔයාගේ හමට කොයිතරම් හොඳ benefit දෙනවද කියන කාරණාව ගැනත් ඔයා හොඳ හැටි දැනගෙන තමයි facial එකක් කරන්න ඕන. ඉතින් අද කතා කරන්න යන්නේ ස්කින් ටයිප් එක අනුව ඔයාගේ ස්කින් එකේ තියෙන ඉන්ෆෙක්ෂන් එක අනුව ඔයාගේ ස්කින් එකේ තියෙන ඩැමේජ් එක අනුව පාවිච්චි කරන්න හොඳම ෆේෂියල් මොනවද කියන කාරණාව ගැන තමයි අද කතා කරන්න යන්නේ. 1. ඇරෝමා තෙරපි ෆේෂියල්. සාමාන්‍යයෙන් අපි ඇරෝමා තෙරපි ෆේෂියල් එකක් කරන්නේ අපේ ඩෙඩ් ස්කින් රිමූව් කරගන්න. ඒ වගේම ට්‍රීට්මන්ට් එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ ඉන්ෆෙක්ෂන් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇරෝමා තෙරපි ෆේෂියල් එකක් ඔයාගේ ඩෙඩ් ස්කින් එකකට සහ ඔයාගේ ට්‍රීට්මන්ට් ස්කින් එකකට ගොඩාක් හොඳම ෆේෂියල් එකක් තමයි මේ ඇරෝමා තෙරපි ෆේෂියල් එක කියන්නේ. 2. ෆෘට් ෆේෂියල්. සාමාන්‍යයෙන් පළතුරු වලින් තියෙන ෆේෂියල් එකක් තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ෆෘට් ෆේෂියල් එකක් ක්ලෙන්සර් and hydrate ස්කින් එකකට තමයි ගොඩාක් සුදුසු වෙන්නේ. ඒ වගේම ස්කින් එකේ ස්කින් ටෝන් එක, ටෙක්ස්චර් එක ගොඩාක් අඩු කෙනෙක් නම් අන්න ඒ වගේ කෙනෙක්ට ඔයාගේ ස්කින් එක ගොඩාක් හයිය කරගන්න, ස්කින් එක තද කරගන්න වගේ හොඳම ෆේෂියල් එක තමයි ෆෘට් ෆේෂියල් එක කියන්නේ. ඒ වගේම ගොඩාක් වයසට ගිය කෙනෙක්ට ගැලපෙන ෆේෂියල් එකක් තමයි මේ ෆෘට් ෆේෂියල් එක කියන්නේ. ඒ වගේම all skin type වලට සුදුසු ෆේෂියල් එකක් තමයි මේක. ඉතින් ඔයාට ඔයාගේ හම අනුව පාවිච්චි කරන්න පුළුවන් හොඳම ෆේෂියල් එකක් තමයි මේ ෆුඩ් ෆේෂියල් කියන්නේ. ඔක්සිජන් ෆේෂියල්. සාමාන්‍යයෙන් මේක රෙකමන්ඩ් කරනවා මම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට. ඒ වගේම ඔයාගේ ෆයින් ලයින්ස් එන මූණක් නම් අන්න ඔයාටත් මේ වගේ ෆේෂියල් එකක් ගොඩාක් සුදුසුයි. ඒ වගේම මේකෙන් ඔයාට හයිඩ්‍රේට් ස්කින් එකකට හයිඩ්‍රේට් එකක් ලැබෙනවා වගේම ඔයාගේ ස්කින් එක ඩල් ගතිය තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ටත් මේ ඔක්සිජන් ෆේෂියල් එකක් ගොඩාක් සුදුසුයි. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය ෆේෂියල් එකක් තමයි හතරෙන්ට අපි කතා කරන්නේ හයිඩ්‍රා ෆේෂියල්. ඔයාගේ wrinkles තියෙනවා නම් ෆයින් ලයින් තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට සුදුසු ෆේෂියල් එකක් තමයි මේ හයිඩ්‍රා ෆේෂියල් එක. 5. යුරෝපියන් ෆේෂියල්. සාමාන්‍යයෙන් all skin type එකකට සුදුසු ෆේෂියල් එකක් තමයි මේ යුරෝපියන් ෆේෂියල් කියන්නේ. ඒ වගේම ඩාර්ක් ස්පොට් ඒ වගේම ඔයාගේ ස්කින් එක සෙන්සිටිව් ස්කින් එකක් නම් අන්න ඒ වගේ ස්කින් එකකට හොඳම ෆේෂියල් එකක් තමයි මේ යුරෝපියන් ෆේෂියල් කියන්නේ. 6. IPL ලේසර් ෆේෂියල්. සාමාන්‍යයෙන් IPL ලේසර් ෆේෂියල් එකට අපි කියනවා ලේසර් ට්‍රීට්මන්ට් කියලාත් කියනවා. සාමාන්‍යයෙන් රින්කල් තියෙන කෙනෙක්, ඒ වගේම ඩාර්ක් ස්පොට්, ඒ වගේම සන් ඩැමේජ්, ඒ වගේම ෆයින් ලයින්, ඒ වගේම ඔයාගේ ඒජ් ගැප් එක අනුව, ඔයාගේ වයස අනුව අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ලේසර් ට්‍රීට්මන්ට් එකක් සාමාන්‍යයෙන් එල්ලා වැටුණු සමකට තමයි හොඳම විසඳුම ලබා දෙන ට්‍රීට්මන්ට් එකක් අපි කියන්න පුළුවන් IPL ලේසර් ට්‍රීට්මන්ට් කියලා. ඊළඟ වැම්පයර් ෆේෂියල්. වැම්පයර් ෆේෂියල් එක සාමාන්‍යයෙන් ස්කින් ටෝන් එකේ ටෙක්ස්චර් එක වැඩි කරගන්න, ඒ වගේම ඩාර්ක් ට්‍රයිකල් වලට ට්‍රීට්මන්ට් වලට සර්ජරි කරපු ස්කින් එකකට වගේ සුදුසු ෆේෂියල් එකක් තමයි වැම්පයර් ෆේෂියල් කියන්නේ. ඒ වගේම තමයි ඔයාගේ මූණ ගොඩාක් වියලී නම්, ඒ වගේම ඔයාගේ මූණ ක්‍රැක් වෙලා වගේ නම් අන්න ඒ වගේ කෙනෙක්ට තමයි පාවිච්චි කරන්න හොඳම සුදුසුම ෆේෂියල් එක තමයි මේ වැම්පයර් ෆේෂියල් කියන්නේ. ඒ වගේම ඔයාගේ වයස 35ට වැඩි නම් අන්න ඒ වගේ කෙනෙක්ටත් පාවිච්චි කරන්න හොඳ වැම්පයර් ෆේෂියල් එකක් තමයි ඔයාගේ ස්කින් එකට සුදුසු වන්නේ. 8. වයින් ෆේෂියල්. සාමාන්‍යයෙන් බෙනිෆිට් ඇක්නි ස්කාර්ස් වලට තමයි ගොඩාක් දුරට මේ වයින් ෆේෂියල් එක සුදුසු වන්නේ. ඒ වගේම ස්කින් ඩැමේජ් වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ටත් මේ ෆේෂියල් එක ගොඩාක් සුදුසුයි. ඒ වගේම තමයි රිමූවර් ස්කින්. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එකේ ගොඩාක් දුරට පොතු පොතු යනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට සුදුසු ෆේෂියල් එකක් තමයි මේ වයින් ෆේෂියල් කියන්නේ. ඉතින් ඔයත් මේ ෆේෂියල් වර්ග වලින් එක හරි ෆේෂියල් එකක් දාලා තියෙනවා නම් හැමෝටම කියන්න මේ වල තියෙන හොඳ බෙනිෆිට් මොනවද කියලා, ඔයාට ලැබුණු බෙනිෆිට් මොනවද කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක් කළා මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියන කාරණාව කියන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.